හෙලෝ යාළුවනේ අපි අද රිවර්ස්ටන් යන්න කියලා. රිවර්ස්ටන් නේචර්ස් විලා එක අපන්නේ මේක වෙන්න ඕනේ අපේ දැන් අපි බලමු. ඒස් එක නම් මාරම ලස්සනයි. අපි මේක තමයි ගත්තේ. කොහොමද පරිසරය? දහස් කියන්නේ මාරම විදහසක්. හරිම ලස්සනයි. හෙලෝ යාළුවනේ අපි අද රිවර්ස්ටන් යන්න කියලා හිතුවේ. අපි ප්ලෑන් කරා රිවර්ස්ටන් වල යන්න ඕනි කියලා. මොකද අපේ කට්ටියත් ටිකක් කැමති ඒ පරිසරයට. ඉතින් අපි කුරුණෑගල හරහා තමයි මේ අපි ප්ලෑන් කරේ. කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගලින් රිවර්ස්ටන් වලට යන්න මම කියන්නම්. එහෙට ගිහිල්ලා කොහොමද යන්නේ මොන විදියටද වෙන්නේ කියලා අපි එහෙදි හම්බෙමු. අපි අද ඇවිල්ලා ඉන්නේ අපේ නවාතැන උනේ රිවර්ස්ටන් නේචර්ස් විලා එක. අපිට වැඩි කොහොමවත් යන්න කරන්න හම්බුන්නේ නැහැ. මොකද වැස්ස අද මෙහෙට ටිකක් වැස්ස දිගටම වගේ. ඉතින් මේ බලනවා හෙට දවසේ වගේ ගොඩක් ඇවිදින්න ලස්සන තැනක් මේකත්. මෙතන යටින් ගඟක් වගේ තියෙනවා. දියැලක්ද අපි ඒක පස්සේ බලමු. ටිකක් වහිනවා මම හිතන්නේ දියැලක් තියෙනවා. දියැලකුත් තියෙනවා ලස්සන ප්ලේස් එකක්. බලමු ඉස්සරහට ගිහින් කොහොමද. හරිම ලස්සනයි. පූල් කියන්නේ වැස්සත් එක්ක තවත් ගම්මිරිස් වත්තකුත් එක්ක වගේ මැද්දේ මේක හදලා තියෙන. තව මෙතන එකක් දාගෙන යනවා. අපි ඉන්නේ හිතුවේ මේක වෙන්න ඕනේ අපේ දැන් අපි බලමු. තව මේ පැත්තේ තියෙනවා ලස්සන පරිසරයක ලස්සන මේ ප්ලේස් එක නම් මාරම ලස්සනයි. ලස්සන කියන්නේ ගස් යල් හැමදේම පිරිච්ච තැනක්. බලමු අපි අතලට ගිහින්. මේ ප්ලේස් එක නම් මාරම ලස්සනයි. අපි මේක තමයි ගත්තේ. කොටේජ් එක. කාමර තියෙනවා 4ක්. කාමර 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් 7 දෙනෙකුට වගේ ෆැමිලි එකකට වගේ ඇවිල්ලා හොඳ ඉඩ පහසුව ඉන්න පුළුවන් තැන. මෙතන මම ආව පොඩ්ඩක් මාරම ලස්සනයි. හැබැයි මෙතන මම හිතන්නේ නාන්න නම් බෑ වගේ දැක්ක නිසා පොඩ්ඩක් වතුර වැඩි. ප්ලේස් එක නම් හරිම ලස්සනයි. वाव අත්තම ලස්සනයි. ඔයගොල්ලොත් එන්න මේක මාරම ලස්සන තැනක්. දහසක් විතර ලොකු සැලසුම් අර
කොළඹ අපි ඉඳලා ඒ පරිසරයෙන් දුරට දුරස් වෙලා මේ වගේ තැනක ඉන්න ලැබෙනවා නම් සෑහෙන මේ අත්දැකීමක් කියලා හිතෙනවා මට නම් අමුතුම හුස්මක් ගත්තා වගේ තමයි දැනෙන්නේ. අපිට දවල් කෑම ගන්නත් දැනුණා. අපේ ෆැමිලි එකේ හැමෝම මේ බඩගින්න කියන්නේ ඉක්මනින් අර රෑ වෙන්න කලින් මේ වැස්සත් එක්ක අමාරු නිසා කඳු වැඩි නිසා අපි ඉක්මනට ආවා. ඉතින් මෙතනින් මේගොල්ලන්ට ඕඩර් කරා අපි කෑම ඒගොල්ලෝ හදලා අපිට දෙන්නම් කියලා බාරගත්තා. ඒගොල්ලන්ට පැය දෙකක් විතර යනවා. හෙලෝ ගයිස්, අපි අපේ දවස අද උදෙන්ම පටන් ගත්තා. අපිට පළවෙනි ඉදියැල්ල විදියට මෙතන හම්බ වෙනවා බඹර කිරියැල්ල. අපි කට්ටියම දැන් බඹර කිරියැල්ල බලන්න යන්න තමයි මේ ලෑත් වෙන්නේ. යන් කොහොමද කියලා බලමු ඉස්සරහට. මෙතනින් කොච්චර දුරක් යන්න තියෙනවද මාමේ? ළඟ මීටර් 100ක් විතර වගේ නේ. Hi, thank you මාමේ. අපි යනවා. බඹර කිරියැල්ල අපිට ප්‍රධාන පාරේ ඉඳන් මීටර් 100ක් 150ක් වගේ ඇතුලෙන් තියෙන්නේ ලක්ෂණ ගණක්. අපි ගිහිල්ලා බලමු. මේ පාරෙන් මේ පොඩි පාරෙන් තමයි එන්නේ තියෙන්නේ. මේ පරිසරය නම් හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි ටිකක් උදෙන්ම ආපු නිසා මීදුමත් එක්ක ඉරිලා මීදුමෙන් ගහිලා තියෙන්නේ මේ කඳු පන්ති අතර. අපි ගිහින් බලමු කොහොමද කියලා. මේ පොඩි කඩ තිබිලා තියෙනවා. ඒවා අද නම් ඕපන් නැහැ. කොහොමද පරිසරය? නිදහස් කියන්නේ මාරම නිදහසක්. අද දවස ආරම්භ කළා පළවෙනි දියැල්ල විදිහට තමයි මේක මේ අපි බලන්න යන්නේ බඹර කිරියැල්ල. ඊයේත් අපේ දවස රැය ගත කරා ලස්සනට. මාරම ලස්සනයි. අද අපිට මේ දියැල්ලේ වීඩියෝ එකක් හරියටම ගන්න බෑ මැදට මේ මොකද මේ පාලමෙන් යන්න එපා කියලා මේ තමයි දැනුම් දීලා තියෙන්නේ මේගොල්ලෝ. ඒ නිසා අපිට ඒක කරන්න බැරි වෙනවා. ඒක අපි පුළුවන් විදියට ඕගොල්ලන්ට මේක පුළුවන් උපරිමයෙන් මේකේ ලක්ෂණ විඳ ගන්න තමයි උත්සාහ කරන්නේ. හරිම ලස්සනයි. අපිට මෙතනින් පල්ලෙහාට තියෙන පොඩි පඩි දෙකක්. ඒකෙන් බහලා අතන ඉඳන් වීඩියෝ එකක් ගන්න try කරා. එතනත් යන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා අපි මේ විදිහට තමයි පොඩක් දෙන්නේ. වීඩියෝ එකක් තියෙන්නේ. ඕගොල්ලෝ දෙන්නේ සුන්දරත්වය ඉඳගන්න. අපේ වීඩියෝගේ රිවර්සන් වල පළවෙනි දියැල්ල විදියට අපි බඹර කිරියැල්ලට තමයි දැන් ආවේ. වතුර නම් අද ගොඩාක්ම වැඩි. මොකද මේ